කොහොමද? අපි අද කතා කරන්නේ මේ විශ්වයේ හඬට සවන් දීලා කොහොමද අපේ ජීවිතේ වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ කවදා හරි කල්පනා කරලා තියෙනවද මේ විශ්වය සහ අපි අතර තියෙන මොන වගේ බැඳීමක්ද කියලා? ඇත්තටම ගත්තොත් එහෙනම් මේ විශ්වය සහ අපි අතර තියෙන්නේ භෞතිකත්වයට එහා ගියපු ශක්තිමත් සම්බන්ධතාවයක්, සංකීර්ණ සම්බන්ධතාවයක්. ඇත්තටම ගත්තොත් එහෙනම් මේ විශ්වය තුල අපේ දියුණු වීමේ රහසක් සැඟවෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට දියුණු වෙන්න පුළුවන් මාර්ගයක් සැඟවිලා තියෙනවා. ඇත්තට මේක හොයාගන්න ඕනේ ඕගොල්ලෝ විසින්මයි. අපි යමු අද වීඩියෝ එකට ගිහිල්ලා අපි කතා කරමු. විශ්වය නිරන්තරයෙන්ම අපිට මාර්ගෝපදේශ දෙනවා. හැබැයි ඒක ඊමේල් එකකින් එන්නේ නැහැ. ඒක අපිට කතා කරන්නේ අපේ සිතුවිලි සහ ක්‍රියාවන් හරහා. මේ හඬට සවන් දෙන්න පුළුවන් පියවර 3ක් තියෙනවා. ස්ටෙප් 1. ඇස් අරින්න. ඔබේ දවස ඇතුලේ නැවත නැවත දකින දේවල්, අහම්බෙන් සිද්ධ වෙන දේවල් ගැන අවධානය දෙන්න. ඔබ මග හරින පණිවිඩ තියෙන්න පුළුවන්. මේවා තමයි විශ්වයේ සංඥා. ස්ටෙප් 2. පැහැදිලිව ඉල්ලන්න. ඔබට අවශ්‍ය දේ ගැන පැහැදිලි වෙන්න. ඔබේ අරමුණු ලියන්න. ඊට පස්සේ කොහොමද වෙන්නේ කියන එක ගැන ඕනවට වඩා හිතන එක විශ්වයට බාර දෙන්න. මේක තමයි විශ්වාසය. ස්ටෙප් 3. ස්තුතිවන්ත වෙන්න. ඔබ ළඟ දැනටමත් තියෙන හොඳ දේවල් ගැන කෘතඥ වෙන එක පුරුදු කරන්න. ඔබ ධනාත්මක කම්පනයකින් ඉන්නකොට ඔබ විශ්වයේ ශක්තිය එක්ක ගැලපෙනවා. ඒ ගැලපීම තමයි ඔබට උදව් කරන්නේ. මේ විදිහට විශ්වයට සවන් දීමෙන් අපිට ලැබෙන විශාලම දේ මොකක්ද? නම්බර් 1. නිවැරදි මඟ පෙනීම. ඔබ යන ගමන ගැන තිබුණු අවිනිශ්චිතතාවය නැති වෙලා යනවා. ඔබ යන නිවැරදි මාවත ඔබට පැහැදිලිව පේන්න ගන්නවා. ඔබට අවශ්‍ය තීරණ පහසුවෙන් ගන්න පුළුවන් වෙනවා. නම්බර් 2. සාමය සහ නිදහස. ඔබ දේවල් ඕනවට වඩා බලෙන් කරන්න හදන එක නවත්තනවා. විශ්වාසය තියලා දේවල් සිද්ධ වෙන්න ඉඩ දෙනකොට ඔබේ ආතතිය අඩු වෙලා සාමකාමී බවක් ඇති වෙනවා. ඔබට විශාල නිදහසක් දැනෙනවා. නම්බර් 3. අවස්ථාවන් දැකීම. විශ්වය ඔබට අවශ්‍ය දේ ගෙන දුන්නත් ඒවා ඔබේ ඇස් ඉදිරිපිට තියෙද්දි සමහර විට ඔබට පේන්නේ නැති වෙන්න පුළුවන්. විශ්වයේ හඬට සවන් දීමෙන් ඒ අවස්ථාවන් දැකලා ඒවා ප්‍රයෝජනයට ගන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඉතින් ළමයි දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ විශ්වය සහ අපි අතර තියෙන කොච්චර ගැඹුරු බැඳීමක්ද කියලා. ඉතින් මේ විශ්වයේ හඬට හුඟකම් දෙනවා කියන්නේ මේ මහා භයානක දෙයක් නෙමෙයි. විශ්වයේ හඬට හුඟකම් දෙනවා කියලා කියන්නේ ඕගොල්ලන්ගේ හදවතට හුඟකම් දීම. කියන්නේ ඕගොල්ලන්ගේ අභ්‍යන්තර හඬට හුඟකම් දීම. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ගේ ජීවිතේ ප්‍රධාන චරිතය වෙන්න ඕනේ ඕගොල්ලෝ. ඉතින් ඔයා විශ්වාස කරලා ඔයාගේ ගමන යන්න අනිවාර්යෙන්ම ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරලා තියාගන්න. අපි ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.